පුතේ අයිබෝන් හැමෝටම අද මම සාකච්ඡා කරන්නේ 2022 A level SFT පේපරේ 9 වෙනි රචනා ගැටලුව. එතකොට මේ 9 වෙනි රචනා ගැටලුව කියන්නේ භෞතික විද්‍යාව කොටසට අදාළ වෙන ප්‍රශ්නයක්. බලන්න 9 A වලින් අහන්නේ ඒකතල බල තුනක් යටතේ දෘಢ වස්තුවක් එහි සමතුලිතතාව පවත්වා ගන්නු ලබයි. සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා එයින් ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය සහ තුන්වන බලය සපුරාල යුතු අවශ්‍යතා තුන. පුතේ ඒ කියන්නේ ඒකතල බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් මොනවද තියෙන්න ඕන අවශ්‍යතාව කියලා අහන්නේ. පුතේ මේ ඒකතල බල තුන එක්ක සමාන්තර වෙන්නත් පුළුවන්. ඒකතල බල තුන එක්ක සමාන්තර වෙන්න පුළුවන් නැත්නම් ඒකලක්ෂ වෙන්නත් පුළුවන්. මේ දෙකටම ඒකලක්ෂ මේ සමාන්තර බල තුන තියෙන්න පුළුවන්. එතකොට ලියන්න පළවෙනි කරුණ නේද සපුරාලියක අවශ්‍යතා 1 බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය තුන්වන බලයට සමාන විය යුතුය. බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය තුන්වන බලයට සමාන විය යුතුය. බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය තුන්වන බලයට සමාන විය යුතුය. ඒ කියන්නේ F1 ධන F2 F1 ධන F2 F3 ට සමාන වෙන්න ඕන. F1 ධන F2 F3 ට සමාන වෙන්න ඕන. ඊළඟට ලියන්න බල දෙකක සංප්‍රයුක්තයේ දිශාව තුන්වන බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ විය යුතුය. බල දෙකක සංප්‍රයුක්තයේ දිශාව තුන්වන බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ විය යුතුය. නේද? ඊට පස්සේ කරුණ තමයි ඊට පස්සේ කරුණ බල තුනේ ක්‍රියා රේඛා එකම වෙන්න ඕන නේද? මේ බල තුනේ ක්‍රියා රේඛා එකම වෙන්න ඕන. බල තුනේ ක්‍රියා රේඛා එකම වෙන්න ඕන. පුතේ එතකොට ඒක වට ලියනකොට ලකුණු දීලා තියෙන්නේ එකකට ලකුණු 5 ගානේ ලකුණු 15ක් තමයි දීලා තියෙන්නේ. එකකට එක කරුණකට ලකුණු 5 ගානේ ලකුණු 15ක් තමයි දීලා තියෙන්නේ. බලන්න B වල අංක දෙකෙන් මොකක්ද කියලා. මේ වගේ රූපයක් දීලා දෙනවා නේද? මම ඉස්සෙල්ලා මේ රූපය අඳින්නම්. මම මෙතන වහන්නම්. මම මේ රූපය ඉස්සෙල්ලාම අඳින්නම්. එතකොට ලේසි. මම කප්පි දිනනවා නේද? P1 කප්පිය. මේ P2 කප්පිය. මෙහෙම එකක් තියෙනවා. එහෙමනේ තියෙන්නේ. හරි. මේ කේබලේ මෙහෙම තියෙනවා. තරණේ මෙහෙම නෙදී. මේ කේබල් එක මෙහෙම තියෙනවා. හරි. පුතේ යා ගානින් කියන්නේ මේ වගේ කතාවක් නේ. බලන්න මේක මෙහෙම නැද්ද? ලස්සන කරොත් හරි. පුතේ ගානින් කියන්නේ මේ වගේ කතාවක්. ඝර්ෂණයේ රහිත P1 සහ P2 කප්පි දෙකක් තියෙනවා. ඒ කියන්නේ P1 සහ P2 කප්පි දෙකේම ඝර්ෂණේ නැහැ. කප්පි දෙකම P1 කප්පියයි P2 කප්පියයි කියන දෙකම සුමට කප්පි. හරි. එකම තිරස් රේඛාවක පීඩන පරිදි සවි කරලා තියෙනවා. මේ රේඛාව එකම තිරස් රේඛාවක තියෙන්නේ. මෙම කප්පි දෙක මතින් දිවෙන සැහැල්ලු අවිතන්නේ කේබලයක් බර 500ක් වන තෙල් ටැංකි වාහනයේ පියනක මැද්දේ සවි කර ඇති සුමට මුදුවක් තුලින් යවා ඇත. නේද? මේ මෙතන දිනවල සුමට මුදුවක්. එතකොට මෙයාගේ බර වෙන්නේ මේ පියනේ බර නිව්ටන් 500යි නේද? පියනේ බර නිව්ටන් 500යි. පියනේ බර නිව්ටන් 500යි. හරි. කියනවා කේබලයේ ආතතිය වෙනස් කිරීමෙන් මෙම පියන සිරස් තිත්තිරි රේඛාව දිගේ ඉහළට හෝ පහළට චලනය කරන්න පුළුවන්ලු. මේ රේඛාව දිගේ ඉහළට සහ පහළට චලනය කරන්න පුළුවන්. ආතතිය T. ආතතිය T. හරි. කේබලයේ ආතතිය කැපිටල් T සහ කේබල් කොටස් දෙක අතර නේද? කෝණයේ අංශක 120යි. මේ කෝණයේ අංශක 120යි. පියන සමතුලිතතාවය පවතිනවලු එහෙම වෙද්දී. අංක එකෙන් අහලා තියෙන්නේ පියන මත ක්‍රියා කරන බල. පුතේ මේ පියන මත ක්‍රියා කරන බල මොනවද? පියන මත ක්‍රියා කරන බල තමයි එයාගේ බර පියනේ බර තියෙනවා සිරස්ස පහළට. පියනේ බර තියෙනවා කේබල් කොටස් දෙක මගින් නේද? කේබල් කොටස් දෙක මගින් පියන මත ඇති කරන ආතති බලය. කේබල් මගින් පියන මත ආතති බල දෙක. ආතති බල දෙක පියන මගින් කේබල් මත ආතති බල දෙක. කියන්නේ කේබල් මගින් පියන මත ආතති බල දෙක. කේබල් මගින් පියන මත ආතති බල දෙක. එතකොට ඔක ලියනකොට වල ලකුණු දීලා තියෙන්නේ එකකට 5 ගානේ තමයි දීලා තියෙන්නේ. මේකට 5යි මේකට 5යි තමයි දීලා තියෙන්නේ.
පුතේ අංක දෙකෙන් අහලා තියෙන්නේ මේ වගේ කතාවක්. කේබලයේ ආතතිය කැපිටල් T ගණනය කරනවා. කේබලයේ ආතතිය නේද? කේබලයේ ආතතිය තමයි ගණනය කරන්න කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා කේබලයේ ආතතිය ගණනය කරද්දී බලන්න මේක මේ P1 මෙතන G කියන්නම් මම ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ. මේ P කැපිටල් G P2 මේ P1 P2 සහ G P1 P2 සහ G කියන ත්‍රිකෝණය සැලකුවොත් P1 P2 සහ P1 P2 සහ G කියන ත්‍රිකෝණය සැලකුවොත් මේ ත්‍රිකෝණය මොකද්ද? පුතේ මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මේ පාදයට සමානයිනේ මේ P1 P2 G කියන ත්‍රිකෝණය කරගුවොත් ඒ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. එතකොට අපි දන්නවා සමද්විපාද ත්‍රිකෝණයක් ගත්තොත් පුතේ සමද්විපාද ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි. පාද දෙකක් සමාන වෙද්දී ඒ පාද දෙකට සම්මුඛ නේද කෝණ දෙකක් සමාන වෙනවනේ. සමද්විපාද ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙද්දී නේද මේ පාද දෙකට සම්මුඛ කෝණ දෙකක් සමාන වෙනවා. සම්මුඛ කෝණ දෙකක් සමානයි. එහෙනම් මේ P1 G කියන පාදයයි P2 G කියන පාදයයි පාද දෙක සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙකක් සමාන වෙන්න ඕන. නේද? ඊට සම්මුඛ කෝණ දෙකක් සමාන වෙන්න ඕන. මං හිතන්නම් මේ කෝණය y කියලා මේ කෝණයත් y කියන්නම්. මේක අංශය 120 නේද? මේ කෝණය අංශය 120යි. මේ කේබල් දෙක අතර කෝණය අංශක 120යි කියලා එයා අපිට දීලා තිබ්බා. නේද? අංශක 120යි කියලා දීලා තිබ්බනේ. 120. එතකොට අපි දන්නවා නේද මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. ඒකෙන් මට y හොයාගත්තා ඇයි? මට එනවා y ධන අංශක 120 සමානයි අංශක 180යි. එතකොට 2y ධන 120 සමාන 180යි. 2y සමානයි 180 වරින් 120 y කියන්නේ 180 120ක් ගිහුවම නේද 60යි 62 බෙදුවම 30යි. ඉතින් y කියලා කියන්නේ අංශක 30යි. මේ y කියන්නේ අංශක 30යිලු. y කියන්නේ අංශක 30යි. y කියන්නේ අංශක 30යි. ඒතර බලන්න මේක ත්‍රිකෝණ ත්‍රිකෝණයක් නෙමෙයි. මේක ත්‍රිකෝණ ත්‍රිකෝණයක්. තවත් මේක ත්‍රිකෝණ ත්‍රිකෝණයක්. මේ දෙකම ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙකක්. එතකොට මේ ත්‍රිකෝණේ අපේ අරමුණ ඒ කියන්නේ මෙතන කෝණය හොයාගන්න එකනේ. මේ ආතති බලයේ සිරසත් එක්ක හදන කෝණය තමයි හොයාගන්න ඕන. එතකොට මේ කෝණයයි මේ කෝණයයි දන්නවා නම් අපිට මේක කෙලින්ම හෙව්වා හැකියි. බලන්න මේක අංශක 30යි මේක අංශක 90 නම් මේ ත්‍රිකෝණය ගත්තොත් මේක මම z කියන්නම්. මේ z කිව්වොත් අපි දන්නවා ත්‍රිකෝණයක නේද? ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180 නේ. මට එනවා y ධන z ධන මේක අංශක 90යි සමාන 180යි. මේ ත්‍රිකෝණය සමයි ගත්තේ මේ ත්‍රිකෝණය. මට එනවා y කියන්නේ අපි හෙව්වා 30යි z තමයි හොයන්න ඕන 90 සමාන 180යි. බලන්න 9යි 3 90යි 30යි කියන්නේ 120යි. එතකොට z සමානයි 180 වරින 120 වෙනවා. පුතේ z කියලා කියන්නේ අංශක කීයද? z කියන්නේ අංශක 60යි. කියන්නේ මේ කෝණය අංශක 60යි මේ කෝණය අංශක 60යි. මේ කෝණය අංශක 60යි නම් මේ සම්පූර්ණ එක 120 නිසා මේකත් 60නේ. මේකත් 60යි මේකත් 60යි. එහෙනම් මට පියන මත ඇති කරන්න කියන්නේ මේ කැපිටල් T ආතති බලය ගත්තා හැකි පියන මත වෙනම බල ලකුණු කරොත්. පියන මත වෙනම බල. බලන්න පියන තියෙන්නේ මෙහෙමනේ. මේක තමයි පියන. මේ දකුණු පැත්තේ කියන්නේ P2 කියන එක මගින් ඇති කරන ආතති බලය T. P1 කප්පිය මගින් ඇති කරන ආතති බලය T. බර තියෙනවා නිව්ටන් 500ක් 15ට. හරි. දකුණු පැත්තේ වම් පැත්තේ ආතති බලය සිරසට අංශක 60ක කෝණයකින් ආනතයි දකුණු පැත්තේ ආතති බලය සිරසට අංශක 60ක කෝණයකින් ආනතයි. පුතේ අපි දන්නවා බලය ආනත බලයක් දැක්ක ගමන් අපි ඒක එකිනෙකට ලම්බක බල සංරචක දෙකකට විභේදනය කරනවා නේද? ආනත බලයක් දැක්ක ගමන් මේ ආනත බලය අපි එකිනෙකට ලම්බක බල සංරචක දෙකකට විභේදනය කරනවා. මම එහෙනම් ඉස්සෙල්ලාම මේ වම් පැත්තේ තියෙන T කියන බලය එකිනෙකට ලම්බක බල සංරචක දෙකකට විභේදනය කරනවා මෙහෙම. වම් පැත්තේ T තමයි මේ විභේදනය කරන්නේ ඉස්සෙල්ලාම. අපි ඉගෙන ගත්තා කෝණයේ පැත්තට තියෙන බල සංරචක cos නම් කෝණයෙන් එළියට තියෙන බල සංරචක sin. මේක සිරසත් එක්ක තමයි අංශක 60ක් හදලා තියෙන්නේ. එහෙනම් කෝණයේ පැත්තට තියෙනවා t cos 60. t cos 60. කෝණයේ පැත්තට cos නම් කෝණයෙන් එළියට sin මේ. කෝණයෙන් එළියට sin. t sin 60. මම ඊට පස්සේ ගන්නවා දකුණු පැත්තේ තියෙන බල සංරචකය. මේ දකුණු පැත්තේ තියෙන කැපිටල් T ගන්නවා. ඉතින් දකුණු පැත්තේ තියෙන කැපිටල් T මම විභේදනය කරොත් එයත් සිරසත් එක්ක අංශක 60ක කෝණයක් තමයි හදලා තියෙන්නේ නේද? සිරසත් එක්ක අංශක 60ක කෝණයක් තමයි හදලා තියෙන්නේ. එයාව විභේදනය කරොත් මම ඉස්සෙල්ලාම සිරස් විභේදනය කරලා අපි දන්නවා කෝණයේ පැත්තට තියෙන බල සංරචකයේ cos කෝණයෙන් එළියට බල සංරචකයේ sin නේද?
කෝණේ පැත්තට එනවා t cos 60 සමානයි නේද? t cos 60 කෝණේ පැත්තට cos නම් කෝණයෙන් එළියට sin t sin 60. එහෙනම් මට මේ පීඩන මත සිරස්ස බල සමතුලිතතාවයේ සැලකුවොත් කැපිටල් T ආතති බලය ගණනය කරන්න පුළුවන්. මම ගන්නවා පීඩන මත සිරස්ස බල සමතුලිතතාව සලකා. පුතේ පීඩන මත සිරස්ස බල සමතුලිතතාවයේ සැලකුවොත් මට එනවා සිරස්ස ඉහළට තියෙන බල සිරස්ස පහළට තියෙන බල වලට සමානයි. මේකේ සිරස්ස ඉහළට තියෙනවා t cos 60 කියලා බලයක් තියෙනවා වම් පැත්තේ t වලින් එන දකුණු පැත්තේ t වලින් එන තව t සාන්නතකයක් තියෙනවා t cos 60 කියලා. දෙකම t cos 60ම තමයි. සමාන වෙනවා පහළට තියෙන බල වලට 500යි. t cos 60 ඒවා දෙකක් කියන්නේ 2t cos 60නේ. 2t cos 60 සමානයි 500යි. 2t වැඩි කිරීම පුතේ cos 60යි කියන්නේ භාගයයි 500යි. මේ දෙකට මේ දෙක කැපෙනවා ආතති බලය නිව්ටන් 500යි කියලා එනවා. ආතති බලය නේද? ආතති බලය නිව්ටන් 500යි කියලා එනවා. මම මේක ගත්තේ මේ පීඩන මත සිරස්ස බල සමතුලිතතාවය සලකලා. නේද? පීඩන මත සිරස්ස බල සමතුලිතතාවය සලකුවාම ආතති බලයට නිව්ටන් 500යි කියලා එනවා. නිව්ටන් 500යි කියලා එනවා. ඉතින් ඒකට ලකුණු දීලා තින්නේ වාට. ඒකෙත් මේ ආදේශයට 5යි t සමානයි 500යි කියලා ගන්නකොට 5යි. හරි. මේකට 5යි මේකට 5යි තමයි දීලා තියෙන්නේ. ඔය වගේ තමයි ලකුණු දීලා තියෙන්නේ. ඉතින් අංක 3 බලන්න C කොටසෙන් අහලා තියෙන්නේ දැන් කේබලයේ ආතතිය නිව්ටන් 600 දක්වා ඉහළ නංවනු ලැබේ. දැන් කේබල් එකේ ආතතිය නේද? මේ කැපිටල් T වෙනුවට කැපිටල් T ට ආවේ නිව්ටන් 500 නිව්ටන් 600 කරනවලු. අංකයෙන් අහන්නේ පීඩන මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය. පීඩන මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය තමයි අහන්නේ. C නේ. C වල එකෙන් දැන් මම පීඩන මත ක්‍රියා කරන බල ලකුණු කරොත් දැන් ආතතිය වෙන්නේ T ඩෑෂ් නේ. කියන්නේ නිව්ටන් 600 නේ. T ඩෑෂ් ආතති බලෙන් අලුත් ආතති බලයට මම T ඩෑෂ් කියලා ගත්තා. බර ක්‍රියා කරන්නේ කෙලින්ම 500යි නිව්ටන්. ඒක අවුලක් නැහැ. මේක කියන්නේ සිරසට ආනත වෙන්නේ තංශක 60ක කෝණයකින්මනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. සිරසටත් තංශක 60ක කෝණයකින්ම තමයි ආනත වෙන්නේ. දැන් නව ආතති බලය මම හෙව්වොත් මේක විභේදනය කරනවා. මම මේ වම් පැත්තේ තියෙන ආතති බලය ඉස්සෙල්ලාම විභේදනය කරනවා. එකිනෙකට ලම්බක බල සංරචක දෙකකට. බලන්න එහෙම විභේදනය කරද්දී මේ වම් පැත්තේ නේද සිරසත් එක්ක තමයි අංශක 60 කියන කෝණය හැදිලා තියෙන්නේ. එහෙනම් නේද කෝණයේ පැත්තේ තියෙන බල සංරචකය බලන්න මේ සිරස් ඉස්සෙල්ලාම විභේදනය කරොත් වම් පැත්තේ t ඩෑෂ් කෝණයේ පැත්තේ තියෙන බල සංරචකයේ cos t ඩෑෂ් cos 60යි කෝණයේ පැත්තට cos නම් කෝණයෙන් එළියට sin. මේ පැත්තට නේද t ඩෑෂ් sin 60යි. t ඩෑෂ් sin 60යි. මම වම් පැත්තේ තියෙන t ඩෑෂ් විභේදනය කරොත් එකිනෙකට ලම්බක බල සංරචක දෙකකට මේ විදියට. එකක් සිරසත් එක්ක 60ක් තමයි හැදලා තියෙන්නේ. නේද? කෝණයේ පැත්තට තියෙන බල සංරචකයේ cos සිරස් එතකොට සිරස් සංරචකය වෙනවා t ඩෑෂ් cos 60යි. උදාහරණ කෝණයේ පැත්තට cos නම් කෝණයෙන් එළියට sin නේද? කෝණයෙන් එළියට sin t ඩෑෂ් sin 60යි. t ඩෑෂ් sin 60යි. එතකොට මේ පීඩන මත සිරස් බල සමතුලිතතාවය ගත්තොත් මම t ඩෑෂ් නේද? නැත්තම් මේ අපෙන් ගන්න සම්ප්‍රයුක්ත බලය නේද? අපෙන් ගන්න සම්ප්‍රයුක්ත බලය. මම ඉස්සෙල්ලාම මේ පීඩන මත සිරස් බල පීඩන මත සිරස්ස දින බල ටික ගන්නවා ඉස්සෙල්ලාම. සම්ප්‍රයුක්ත බලයක් නැහන්නේ. ඉස්සෙල්ලාම මම ගන්නවා පීඩන මත සිරස්ස බල. පීඩන මත ඇති වෙන සිරස් බල. පීඩන මත ඇතිවන සිරස් බලවල මුළු එකතුව. ඉතින් පීඩන මත ඇතිවන සිරස් බලවල මුළු එකතුව මට ගන්න පුළුවන් නේද? t ඩෑෂ් cos 60 වැඩි කිරීම. මේ වම් පැත්තෙන් එන t ඩෑෂ් cos 60යි දකුණු පැත්තෙන් එන t ඩෑෂ් cos 60යි නැති වෙන්නේ. ඒතර මට එනවා මෙතන t ඩෑෂ් cos 60 දාන t ඩෑෂ් cos 60 කියන්නේ 2t ඩෑෂ් cos 60. දෙක වැඩි කිරීම t ඩෑෂ් වගේ දීලා තිබ්බා නේද නිව්ටන් 600යි කියලා. 600 වැඩි කිරීම cos 60 කියන්නේ භාගයයි. මේ දෙකට මේ දෙක කැපෙනවා නිව්ටන් 600යි කියලා එනවා සිරස්ස ඉහළට දින බලය. කියන්නේ මේ පීඩන මත සිරස්ස ඉහළට දින බලය නිව්ටන් 600යි. පීඩන මත සිරස්ස පහළට දින බලය මොකද්ද? ඒක වෙනස් වෙන්නේ නැහැ බරමනේ. පීඩන මත සිරස්ස පහළට නේද? පීඩන මත සිරස්ස පහළට ඇති බලය. පුතේ පීඩන මත සිරස්ස පහළට තියෙන බලය කියන්නේ බරමනේ. එයාගේ බරනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ නිව්ටන් 500යි. පීඩන මත නේද? සිරස්ස පහළට තියෙන බල වෙනස් වෙන්නේ නැහැ 500යි. එතකොට දැන් පීඩන තියෙන්නේ මෙහෙමනේ. පීඩන තියෙන්නේ මෙහෙම.
දැන් පියන තියෙන්නේ මෙහෙමනේ. එහෙම පියන මෙයා මත ඇති වෙන සම්ප්‍රයුක්ත බලය සිරස්ස ඉහළට නිව්ටන් 600යි. අර ආතති බල දෙක මගින් තමයි ඇති වුනේ නිව්ටන් 600. මෙයාගේ බර තිබ්බේ කෙලින්ම 500යි නිව්ටන් 15ට. නිව්ටන් 15ට බර තිබ්බා. මේ නිව්ටන් 600 ඇති වුනේ ආතති බල දෙක මගින් නේද? ආතති බල දෙක මගින්. එතකොට මෙයාගේ සම්ප්‍රයුක්ත බලය මට ගන්න පුළුවන් පියනේ සම්ප්‍රයුක්ත බලය. පියනේ සම්ප්‍රයුක්ත බලය මට එනවා පියනේ සම්ප්‍රයුක්ත බලය. පියනේ සම්ප්‍රයුක්ත බලය මට ලැබෙනවා නේද? මේකේ සිරස්ස ඉහළට නිව්ටන් 600ක් තියෙනවා සිරස්ස පහළට නිව්ටන් 500ක් තියෙනවා. නේද? එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන සමාන්තර නේද? එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකක් තිබ්බොත් ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය කියන්නේ වඩා විශාල බලයෙන් කුඩා බලය අඩු කරනවා. කියන්නේ 600 රින 500. නිව්ටන් 100 නේ. පියනේ සම්ප්‍රයුක්ත බලය වෙන්නේ නිව්ටන් 100. ඒකේ දිශාව නිව්ටන් කියන්නේ විශාල බලයේ දිශාවට. ඒ කියන්නේ නිව්ටන් 600 බලයේ දිශාවට. අංක 1 නේද? අංක 1කින් අහන්නේ ඕකනේ. පියන මත ක්‍රියාවෙන සම්ප්‍රයුක්ත බලය තමයි අහන්නේ. හරි. ඒකට ලකුණු දීලා තියෙන්නේ එතකොට ඔයා මේ සිරස්ස ඉහළට තියාගන්න මුළු බලය මේකට ආදේශ කරනවට මේකේ ආදේශයට ලකුණු 5යි. හරි. ඊට පස්සේ T වලගේ නිව්ටන් 600 නෑ ඒක නෑනේ. පහළ දිශාව නෙවෙයි පියන මත සිරස්ස පහළ දිශාවට ක්‍රියා කරන බලය නිව්ටන් 500 කියලා ගන්නවට 5යි. හරි. ඊට පස්සේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව නිව්ටන් 100යි කියලා ගන්නවට 5යි. විශාලත්වය සෝරි දිශාව නෙමෙයි විශාලත්වය. නිව්ටන් 100 කියලා ගන්නවට 5යි. ඔය වගේ තමයි ලකුණු බෙදලා දෙන්නේ. බලන්න ඊළඟට C වල අංක 2. උදේ C වල අංක 2කින් අහන්නේ පියනේ චලිතයේ ආරම්භක ත්වරණය. පියන චලිතයේ ආරම්භක ත්වරණය. බලන්න දැන් මේ පියන බලන්න මේ පියන මත සම්ප්‍රයුක්ත බලය තියෙන සිරස්ස ඉහළටනේ නේද? මේ පියන මත සම්ප්‍රයුක්ත බලය තියෙන සිරස්ස ඉහළට. මම කියන්නේ ඒකට R කියලා. නිව්ටන් 100නේ. මේ පියන මත සම්ප්‍රයුක්ත බලය මේ විල පියන. උදේ පියන මත සම්ප්‍රයුක්ත බලය තියෙන සිරස්ස ඉහළට. එතකොට සිරස්ස ඉහළට සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා කියන්නේ මෙයා සිරස්ස ඉහළට චලනය වෙනවා. සිරස්ස ඉහළට චලනය වෙනවා කියන්නේ නේද? සිරස්ස ඉහළට ත්වරණයකට ලක් වෙනවානේ. ඉතින් මට ගන්න පුළුවන් පියනට මම පියනට සිරස්ස ඉහළට පියන චලනය වෙන්නේ සිරස්ස ඉහළට සිරස්ස ඉහළට දානවා f සමාන ma. උදේ මේ f කියලා f සමාන ma වල මේ f කියන්නේ හැමතිස්සෙම සම්ප්‍රයුක්ත බලය. f කියන්නේ සම්ප්‍රයුක්ත බලය. බලන්න පියනේ සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 100යි. පියනේ ස්කන්ධය බලන්න. පියනේ බර අපි දන්නවා පියනේ බර නිව්ටන් 500 නේ. පියනේ බර නිව්ටන් 500 නම් පියනේ ස්කන්ධය කීයද? ඒක 10න් බෙදන්න බෑ. පියනේ බර කියන්නේ mg නේ. mg 500 යලු. එහෙනම් පියනේ ස්කන්ධේ සිම්පල් m කියන්නේ ඒක 10න් බෙදන්න ඕන. ගුරුත්වත්වරණයෙන් බෙදන්න බෑ. බර කියන්නේ mg නම් ස්කන්ධය කියන්නේ ඒක 10න් බෙදන්න ඕන. ඒ කියන්නේ පියනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. පියනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. ත්වරණයෙන් යහන්නේ මම දෙපැත්තම 50න් බෙදුවොත් 100 බෙදීම 50ක් වෙනවා සිම්පල් ඒ. ඒ සමානයි 100 50න් බෙදුවම 2යි ms වෙන 2යි. කියන්නේ ත්වරණය මේ පියන සිරස්ස ඉහළට යන ත්වරණය 2යි ms වෙන 2යි කියලා එනවා. නේද? 2යි ms වෙන 2යි කියලා එනවා. ඒකටත් ලකුණු දීලා තියෙන්නේ. ඔයා මේ පියනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි කියලා ගන්නකොට ලකුණු 5ක් දීලා තියෙනවා. හරි? f සමානයි ma දානකොට ලකුණු 5යි. ඒක ආදේශ කරනකොට ලකුණු 10යි. ත්වරණය 2යි ms ඉන්න 2යි කියලා ගන්නකොට තවත් ලකුණු 5යි. කොහොම තමයි ලකුණු බෙදලා දෙන්නේ. උදේ ඊළඟට අහන්නේ බලන්න ඊළඟට අහනවා D කොටසෙන් D වල අංකයෙන් අහන්නේ ඊටා විශාල ආතති බලයක් යෙදීම මගින් P1 හා P2 කප්පි දෙක අතර පවතින කේබල් කොටස් දෙක තිරස්වන පරිදි පියන එසවීමට හැකි වේද කියලා අහනවා. ඊටා විශාල ආතති බලයක් යෙදීම මගින් P1 හා P2 කප්පි දෙක අතර පවතින කේබල් කොටස් දෙක තිරස්වන පරිදි නේද පියන එසවීමට ඔසවන්න පුළුවන්ද කියලා අහන්නේ. කියන්නේ මේකනේ පියන මේ පියන සිරස්ස ඉහළට ඔසවන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඊටා විශාල ආතති බලයක් දීලා. උදේ ඇත්තම කිව්වොත් මේකේ කතාව මේකනේ නේද? මේකේ කතාව මේකයි. බලන්න දැන් මේ පියනේ බර නිව්ටන් 500ක් නේ. ඇත්තටම මේ පියන සිරස්ස ඉහළට ඔස්සන්නේ මොකෙන්ද? මේ පියන සිරස්ස ඉහළට ඔස්සන්නේ මේ ආතති බලයේ සිරස් බල සංරචකයෙන් නේද? මේ ආතති බලයේ සිරස් බල සංරචකයෙන් තමයි මේ පියන සිරස්ස ඉහළට ඔස්සන්නේ. එතකොට මේ පියන තිරස් වුණොත් නේද? මේ පියන තිරස් වුණොත්
ඒ පියන මත සිරස්ස ඉහළට ආතති බලයක් ක්‍රියා කරන්නේ නැහැ නේද? පියන. පුතේ ආතති බලයක් ක්‍රියා කරන්නේ නැහැ කියන්නේ මෙයාව සිරස්ස ඉහළට උස්සන්න බෑ. කියන්නේ උස්සලා තියන්නත් බෑ. ඒක ලියන්න නොහැකි කියලා දාලා මෙහෙම ලියන්න. නොහැකි කියලා දාලා ලියන්න. පිළිතුරට හේතුව අහනවනේ. පිළිතුරට හේතුව ලියන්න. මෙම පියන ආතති බලයේ සිරස් බල සංරචකයක් මගින් නේද? කේබල් වල මෙම පියන කේබල් වල ආතතියේ සිරස් බල සංරචක මගින් සිරස්ස ඉහළට ඔසවන අතර පියන තිරස් වූ විට නැත්නම් කේබල් තිරස් වූ විට පියන මත සිරස්ස ඉහළට ආතති බලයක් ක්‍රියා නොකරයි. පියන මත සිරස්ස ඉහළට ආතති බලයේ සංරචකයක් ක්‍රියා නොකරයි. එවිට පියන තිරස්ස දැවිය නොහැක. පුතේ එතකොට ඒකේ D කොටසනේ නේද? D කොටසේ අංක 1ට නොහැකි කියලා දානකොට වට ලකුණු දීලා තියෙන්නේ. නොහැකි කියලා දානකොට ලකුණු දෙකක් දීලා දිනවා. ඊට පස්සේ ඒකට හේතුව පැහැදිලි කරනකොට තව ලකුණු 8ක් දීලා දිනවා. මේ මාර්කින්ස් කියන්නේ මේක අපිට තව විදිහකට හිතන්න පුළුවන්. කියන්නේ මේක තව විදිහකට හිතන්න පුළුවන් කියන්නේ මෙයා කියලා දිනවනේ මේක අතිවිශාල ආතති බලයක් යොදන්නේ කියලා. පුතේ හිතන්න මේ බරත් එක්ක සසඳද්දි නේද? මේ නිව්ටන් 500 කියන පියනේ බරත් එක්ක සසඳද්දි මේ ආතති බලයේ අතිවිශාල අගයක් කියලා හිතන්නකො. දැන් පියනේ බර නිව්ටන් 500යි ආතති බලය මම කරනවා නිව්ටන් 50000ක් විතර. නේද? ආතති බලය නිව්ටන් 50000ක් විතර කරනවා. එතකොට මේ පියනේ බරට සාපේක්ෂව ආතති බලය අතිවිශාල අගයක් නේද? පියනේ බරට සාපේක්ෂව ආතති බලය අතිවිශාල අගයක්. හැබැයි එහෙම වුණොත් එහෙම හිතුවොත් අපි මේ පියන තිරස්ස තියන්න පුළුවන්. එතකොට D වල අංක 1ට හැකි කියලා දාලා ලියන්න මෙහෙම. හැකි කියලා දාලා ලියන්න. පියනේ ස්කන්ධයට පියනේ බරට සාපේක්ෂව ආතති බලයේ අගය පියනේ බරට සාපේක්ෂව ආතති බලයේ අගය අතිවිශාල අගයක් නම් පියනේ බරට සාපේක්ෂව ආතති බලය අතිවිශාල අගයක් නම් පියනේ බර නොගෙනිය හැකි ලෙස සලකා. මොකද පියනේ බරට වඩා ආතති බලය අතිවිශාල අගයක්. එතකොට පියනේ බර නොගෙනිය හැකි ලෙස සලකා පියන තිරස්ස තැබිය හැක. එතකොට ඒකත් ඔයා හැකි කියලා දාලා ඒ කරුණ ලියනකොටත් හැකි කියලා දානකොට ලකුණු 2යි. ඒ තර්කේ ලියනකොට ලකුණු 8යි. හරිනේ? ඉතින් බලන්න ඊළඟට කියලා දෙන්නේ E කොටස මේ වගේ රූපයක් දීලා දිනවා. මම ඉස්සෙල්ලා මේ රූපෙ ටිකක් ඇඳින්නම්. මෙහෙමනේ තියෙන්නේ නේද? මේක කැපිටල් A. එතනින් කැපිටල් R බලයක් කොහොම ක්‍රියා කරනවා? මේ බලය කැපිටල් F. මේක තිරසට අංශක 60කින් ආනතයිලු. එතන නිව්ටන් 150ක බලයක් තියෙනවා. මෙතන නිව්ටන් 600ක බලයක් තියෙනවා. මේක ඇවිල්ලා රළු තිරස් පොළව. මේක සුමට සිරස් බිත්තියලු. මේ කැපිටල් B. මෙයා තිරස්ස නිව්ටන් 300ක බලයක් ක්‍රියා කරනවා. මේ ඉනිමගලු නේද? මේක ඉනිමග. තව දීලා දිනවා මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. මේ කැපිටල් A වල ඉඳලා නේද? මේ නිව්ටන් 600ට තියෙන දුර x ලු. දැන් අපි ගාන කියවමු. බලන්න කියනවා රූපයේ දැක්වෙන පරිදි බර නිව්ටන් 150ක් සහ දිග මීටර 3ක් වන ඒකාකාර ඉනිමගක පහළ කෙළවර. පුතේ මේ ඉනිමග ඒකාකාරයි. මේක ඉනිමගක් මේ ඉනිමග ඒකාකාරයි. එතකොට ඉනිමග ඒකාකාර නම් එයාගේ බර ක්‍රියා කරන්නේ හරි මැදින් නේද? ඉනිමග ඒකාකාර නම් එයාගේ බර ක්‍රියා කරන්නේ හරි මැදින්. කියන්නේ එතන G කියනනම් ඔයගේ ගුරුත්ව කේන්ද්‍රය G කියනනම් A වල ඉඳලා G වලට තියෙන දුර G වල ඉඳලා B වලට තියෙන දුරට සමානයි.
AG දුර සමානයි GB දුරට. ඒ කියන්නේ සම්පූර්ණ දිග නේද? මේකේ කියනවා ඉනිමගේ දිග 3යිලු. ඒ කියන්නේ 3 බෙදීම 2යි. ඒ කියන්නේ 1.5යි. මීටර 1.5යි. මීටර 1.5යි. ඒ විදිහට G වල දින දුරයි G වල දිලා B වල දින දුරයි සමානයි. කියන්නේ බරනේ. හරි ඒකාකාර ඉනිමගක පහළ කෙළවර රළු දිරස් පොළොවක් මත කැපිටල් A හිදී තබා ඇත. මේක රළු දිරස් පොළවලු. පොළොව සමග අංශක 60ක කෝණයක් සාධන පරිදි එහි අනෙක් කෙළවර සුමන සිරස් බිත්තියකට කැපිටල් B හිදී හේතු කරලා දෙනවා. මේක සුමන සිරස් බිත්තියක්ලු. හරි. බර නිව්ටන් 600ක් වන මිනිසෙක් ඉනිමග දිගේ ඉහළට නගිනවලු. හරි. නිව්ටන් 600ක් වන මිනිසෙක්. ඔහු ඉනිමග දිගේ x දුරකින් සිටිනා විට නේද? ඉනිමග දිගේ x දුරකින් සිටිනා විට ඉනිමග කැපිටල් A හිදී ලිස්සා යාමට ආසන්නම අවස්ථාවට පැමිණේ. A හිදී ලිස්සා යාමට ආසන්නම අවස්ථාවලු තියෙන්නේ. හරි. මෙම අවස්ථාවේදී සිරස් බිත්තියෙන් ඉනිමග ඇති කරන තිරස් ප්‍රතික්‍රියාව සිරස් බිත්තියෙන් ඉනිමග මත ඇති කරන සිරස් ප්‍රතික්‍රියාව නිව්ටන් 300යිලු. අංක 1කින් අහලා තියෙන්නේ F සහ R බල නම් කරන්න. උදේ F කියන්නේ මොකද්ද? මෙයා ගාණි කියලා තිබ්බා නේද? මේ කැපිටල් A හිදී මේ ඉනිමග ලිස්සා යන්න ඔන්න මෙන්න නැත්නම් ලිස්සා යන්න ආසන්නම අවස්ථාවේ තියෙනවා. පුතේ ලිස්සා යන ආසන්නම අවස්ථාවේ තියෙන්නේ මෙයා චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තියෙන්නේ. එතකොට ක්‍රියා කරන ඝර්ෂණ බලය වෙන්නේ සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය. මේ ඇවිල්ලා සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය. සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ නේද? චලනය වෙන්න ආසන්නම අවස්ථාවේ තියෙන්නේ සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය. ඒතකොට කැපිටල් R කියන්නේ නේද? පොළවෙන් ඉනිමග මත අභිලම්බ ප්‍රතික්‍රියා බලය. පොළවෙන් ඉනිමග මත අභිලම්බ ප්‍රතික්‍රියා බලය. පොළවෙන් ඉනිමග මත අභිලම්බ ප්‍රතික්‍රියා බලය. අභිලම්බ ප්‍රතික්‍රියා බලය. අභිලම්බ ප්‍රතික්‍රියා බලය. පොළවෙන් ඉනිමග මත අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඒ ඔබ ලියනවට වඩා ලකුණු දීලා තියෙන්නේ එකකට 5 ගානේ තමයි ලකුණු 10ක් දීලා තියෙන්නේ. මේකට ලකුණු 5යි මේකට ලකුණු 5යි. හරි. ඊළඟ කොටස බලන්නකො ඊළඟට මොකක්ද එයා දීලා තියෙන්නේ කියලා. දැන් අපි කතා කරන්නේ නේද? E වල අංක 2 සිරස් බලවල සමතුලිතතාවය සලකමින් කැපිටල් R ගණනය කරන්නලු නේද? මේ බලවල සිරස් බල සමතුලිතතාවය සලකන්නලු. ඉනිමගේ සිරස් බල සමතුලිතතාවය සලකනවා. ඉනිමගේ සිරස් බල සමතුලිතතාව සලකා. සිරස් බල නේද? සමතුලිතතාවය පුතේ ඉනිමගේ සිරස් බල සමතුලිතතාවය සමග සැලකුවොත් සිරස්ස ඉහළට දින බල සිරස්ස පහළට දින බල වලට සමානයි. පුතේ මේකේ සිරස්ස ඉහළට දිනවා කැපිටල් R කියන බලය නේද? සිරස්ස පහළට දිනවා නිව්ටන් 150යි නිව්ටන් 600යි. නිව්ටන් 150යි නිව්ටන් 600යි. එතකොට මට R ට එනවා නිව්ටන් 750 කියලා. R ට එනවා නිව්ටන් 750 කියලා. අපිට බල ලකුණු කරන්න ඕනෙත් නැහැ. යා ලකුණු කළාම දීලා දෙනවා. ඒකට ලකුණු දීලා දිනන ඔයාට පහක් තමයි දීලා දෙන්නේ. ලකුණු පහක් තමයි දීලා දෙන්නේ. ඊළඟට අංක 3. උදේ අංක 3න් අහන්නේ මෙහෙම කතාවක් නේ අංක 3න් අහන්නේ. තිරස් බලවල සමතුලිතතාවය සලකමින් කැපිටල් F ගණනය කරන්නලු නේද? තිරස් බලවල සමතුලිතතාවය සලකමින් කැපිටල් F. ඉතින් අපි දන්නවා ඉනිමගේ තිරස් බල සමතුලිතතාවය සලකා. තිරස් බල සමතුලිතතාවය සලකා. ඉනිමගේ තිරස් බල සමතුලිතතාවය සැලකුවාම තිරස්ස වම් පැත්තට තියෙන බල තිරස්ස දකුණු පැත්තට තියෙන බලවලට සමානයි. නේද? මෙයාගේ තිරස්ස වම් පැත්තට තියෙනවා කැපිටල් F බලය. තිරස්ස දකුණු පැත්තට නේ තිරස්ස වම් පැත්තට තියෙන බල තිරස්ස දකුණු පැත්තට තියෙන බලවලට සමානයි. තිරස්ස දකුණු පැත්තට තියෙනවා කැපිටල් F බලය. තිරස්ස වම් පැත්තට තියෙනවා නිව්ටන් 300. කියන්නේ F කියන්නේ නිව්ටන් 300යි. F කියන්නේ නිව්ටන් 300යි. එතකොට ඒක ගන්නකොටත් ලකුණු 5ක් තමයි දීලා දෙන්නේ. ලකුණු 5ක් තමයි දීලා දෙන්නේ. ලකුණු 5යි. උදේ අංක 4 පොළව සහ ඉනිමග අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකේ ගණනය කරන්න. මෙයා කියන අපි දන්නව නේද? මෙයා ගාණි කියලා තිබ්බා. මේ කැපිටල් A හිදී ඉනිමග නේද? ඉනිමග ලිස්සන්න ඕන මෙන්න අවස්ථාවේදී කැපිටල් A හිදී දෙන්නේ. එතකොට ක්‍රියා කරන්නේ සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය. ඉතින් අපි දන්නවා සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය සහ ස්ථිතික ඝර්ෂණ සංගුණකය අතර සම්බන්ධයක් තියෙනව නේද?
Fs සමානයි μs වතාවක් r නේද? Fs සමානයි μs වතාවක් r. පුතේ මේක Fs කියන්නේ සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය, μs කියන්නේ සීමාකාරී ස්ථිතික ඝර්ෂණ සංගුණකය, කැපිටල් R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. මේකේ Fs දීලා තින්නේ නිව්ටන් 300යි කියලා. Fs කියන්නේ කැපිටල් F නේ. මේක හැටියට කැපිටල් F නිව්ටන් 300යි තමයි දීලා තියෙන්නේ. μs තමයි හොයන්න ඕන. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය. අභිලම්බ ප්‍රතික්‍රියා බලය නිව්ටන් 750යි. නිව්ටන් කියලා 750යි. මම μx උක්ත කරොත් මට එනවා 300 බෙදීම 750 කියලා. ඉතින් මේක මම 150න් ගැවුවොත් 300ට 150ම දෙකක් තියෙනවා නේද? 750ට 150ම 5යි. මට μs එන්නේ 2 බෙදීම 5යි කියලා. එතකොට මට μs එනවා 2 බෙදීම 5යි කියන්නේ 0.4යි. සීමාකාරී මේ μs කියන්නේ නේද? සීමාකාරී ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ස්ථිතික ඝර්ෂණ සංගුණකය. සීමාකාරී ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ μs. μs සමානයි 0.4යි කියලා තමයි එන්නේ. μs සමානයි 0.4යි කියලා තමයි එන්නේ. එතකොට ඒකට ලකුණු දීලා තියෙන්නේ සූත්‍රයට 5යි, ආදේශයට 5යි, උත්තරයට 5යි. සූත්‍රය ලියනකොට ලකුණු 5යි, ආදේශ කරනකොට 5යි නේද? μs සමානයි 0.4යි කියලා ගන්නකොට 5යි. 0.4යි කියලා ගන්නකොට 5යි. ඊළඟට බලන්න ඊළඟට මොකක්ද කියලා තියෙන්නේ. ඊළඟට කියලා තියෙන්නේ x දුර ගණනය කරන්න ලම්බ 5න් කියලා තියෙනවා x දුර. ඒ කියන්නේ a වල ඉඳලා මෙතෙන්ට තියෙන මීටර් නිව්ටන් 600 කියන බලයට තියෙන x දුර. පුතේ මම මේ x කියන දුර ගණනය කරන්න මම මොකක් හරි ලක්ෂයක් වඩා ගූර්ණ ගත්තා නම් හරිනේ. නේද? x දුර ගණනය කරන්න මොකක් හරි ලක්ෂයක් වඩා මම ගූර්ණ ගන්නවා. එතකොට මේකෙන් ඕනම ලක්ෂයක් වඩා ඔයාලට ගූර්ණ ගන්න පුළුවන්. හැබැයි මම හිතනවා මේකේ මේ කැපිටල් A කියන ලක්ෂය වටා බල දෙකක් ක්‍රියා කරනවානේ මේ. A කියන ලක්ෂය වටා බල කියන්නේ A කියන ලක්ෂයේදී බල දෙකක් ක්‍රියා කරනවා කැපිටල් R සහ කැපිටල් F කියලා. පුතේ A කියන ලක්ෂයෙන් බල දෙකක් ක්‍රියා කරනවා නම් බල වැඩිපුර ගන්නක් ක්‍රියා කරන ඉන්න මම A ලක්ෂය වටා ගූර්ණ ගන්නවා. ඔයාලට පුළුවන් නම් කැමති නම් ඉතින් B ලක්ෂය D වලට ඕන එකක් වඩා ගූර්ණ ගන්න පුළුවන්. හැබැයි B ලක්ෂයෙන් මම ගූර්ණ ගත්තා කියලා හිතුවොත් මට එන ගූර්ණ ගාන වැඩිනේ. කියන්නේ බල ගාන වැඩි. F කියන බලයකුත් ක්‍රියා කරනවා, R කියන බලයකුත් ක්‍රියා කරනවා. එතකොට නේද ගූර්ණ ගාන වැඩි වෙනවා. ඒ හින්දා මම මේ කැපිටල් A වලින් බල දෙකක් ක්‍රියා කරන හින්දා නේද? A වලින් බල දෙකක් ක්‍රියා කරන හින්දා මම කැපිටල් A වලින් ගූර්ණ ගන්නවා. එතකොට අපි දන්නවා කැපිටල් A වලින් ගූර්ණ ගත්තාම කැපිටල් R වලින් සහ නේද F වලින් බලයක් ඇති වෙන්නේ නැහැ, ගූර්ණයක් ඇති වෙන්නේ නැහැනේ. A වලින් නේ ගූර්ණ ගන්නෙ. ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. F සහ R වලින් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ ඒවට. මොකද ඒ වලින් නේ ගූර්ණ ගන්නෙ. ඒ එහෙනම් මම ඉනිමගේ සමතුලිතතාවය සලකා. ඉනිමගේ සමතුලිතතාවය සලකා කැපිටල් A වටා ගූර්ණ ගන්නවා. නේද? ඉනිමගේ සමතුලිතතාවය සලකා කැපිටල් A වටා ගූර්ණ ගත්තොත් A වටා දක්ෂිනාවර්ත ගූර්ණ නේද? A වටා දක්ෂිනාවර්ත ගූර්ණ A වටා වාමාවර්ත ගූර්ණ වලට සමානයි. පුතේ මේ A වටා දක්ෂිනාවර්ත ගූර්ණ මොනවාද? මේ ඉනිමගේ සමතුලිතතාවය සලකලා A වටා ගූර්ණ ගත්තොත් A වටා දක්ෂිනාවර්ත ගූර්ණය සමාන වෙනවා නේද? A වටා වාමාවර්ත ගූර්ණයට. A වටා දක්ෂිනාවර්ත ගූර්ණය A වටා වාමාවර්ත ගූර්ණයට සමානයි. පුතේ A වටා දක්ෂිනාවර්ත ගූර්ණය වෙන්නේ මොනවාද? මේ නිව්ටන් 150 සහ නිව්ටන් 600 කියන බල දෙක මගින් තමයි නේද A වටා දක්ෂිනාවර්ත ගූර්ණය ඇති කරන්නේ. මේ නිව්ටන් 300 මගින් මේ නේද නිව්ටන් 300 මගින් A වටා වාමාවර්ත ගූර්ණයක් තමයි ඇති කරන්නේ. බලන්න ගූර්ණය ගන්නවා. ඉතින් අපි දන්නවා බල ගූර්ණය කියන්නේ මොකද්ද? කොහොමද බල ගූර්ණය වෙන සූත්‍රය? බල ගූර්ණය කියන්නේ බලය වැඩි කිරීම නේද? බල ගූර්ණය කියන්නේ බල ගූර්ණය සමානයි බලය වැඩි කිරීම බලයේ ක්‍රියාරේඛාවට ගූර්ණය කරන ලබන ලක්ෂයේ සිට නැත්නම් විවර්තන ලක්ෂයේ සිට ලම්බක දුරනේ බල ගූර්ණය සමානයි බලය වැඩි කිරීම බලයේ ක්‍රියාරේඛාවට ගූර්ණය කරන ලබන ලක්ෂයේ සිට නැත්නම් විවර්තන ලක්ෂයේ සිට ලම්බක දුර. ඉතින් මම ඉස්සෙල්ලාම A වටා ගූර්ණ ගත්තොත් මේ නිව්ටන් 150 කියන බලය මගින් A වටා ඇති කරන්නේ මොන ගූර්ණයක්ද? බලන්න නිව්ටන් 150 මගින් A වටා ඇති කරන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක්. ඊනම් මම දක්ෂිනාවර්ත ගූර්ණ ලිව්වොත්
බලය වැඩි කිරීම. කියන්නේ නිව්ටන් 150 වැඩි කිරීම නිව්ටන් 150 බලයේ ක්‍රියාරේඛාවට කැපිටල් A ලක්ෂය ඉඳලා තියෙන ලම්බක දුර කීයද? A ලක්ෂය ඉඳලා තියෙන ලම්බක දුර මට ගන්න පුළුවන් මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා. නේද? කැපිටල් A ලක්ෂයේ ඉඳලා මේ නිව්ටන් 150 කියන ලක්ෂයේ තියෙන ලම්බක දුර මට ගන්න පුළුවන් මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා. හිතන්න මම මේක AG නේ. මම මේකට C කියන්නම්. AG C කියන ඍජුකෝණී ත්‍රිකෝණය සලකනවා මම. මේක කැපිටල් A, මේක C, මේක G. මේක 60යි. A වල ඉඳලා G වලට තියෙන දුර අපි කලින් දැනගත්තා නේද? A වල ඉඳලා G වලට කියන්නේ G කියන්නේ මේකේ හරි මැදනේ. A වල ඉඳලා G වලට තියෙන දුර මීටර 1.5යි. අපිට හොයන්න ඕන A වල ඉඳලා C වලට තියෙන දුර. A වල ඉඳලා C වලට තියෙන දුරනේ හොයන්න ඕන. පුතේ බලන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ AC කියන්නේ බද්ධ පාදය නේද? අංශක 90 ඉස්සරහ තියෙන්නේ කර්ණ පාදය. බද්ධ පාදය සහ කර්ණ පාදය අතර සම්බන්ධයක් අපිට ත්‍රිකෝණමිතියේ cos වලින් ලියුව හැකියි. මම ලියනවා cos 60 සමානයි නේද? cos 60 සමානයි බද්ධ පාදයේ AC කර්ණ පාදයේ 1.5යි. එතකොට මට AC වලට එනවා 1.5 නේද? 1.5 වැඩි කිරීම මේ 1.5 හරස් තුන කරා. cos 60 කියන්නේ භාගයනේ. cos 60 කියන්නේ භාගය. ඒ කියන්නේ AC කියන්නේ 1.5 බෙදීම 2. AC කියන්නේ 1.5 බෙදීම 2යි කියලා එනවා. එතකොට දක්ෂිනාවර්ත කූර්ණයක් වෙනවා මට නිව්ටන් 150 වතාවක් A වල ඉඳලා නිව්ටන් 150 බලයට තියෙන ක්‍රියාරේඛාව කියන්නේ AC AC කියන්නේ 1.5 බෙදීම 2. 1.5 බෙදීම 2. ගන්න මේ නිව්ටන් 600 බලය මගිනුත් නේද? නිව්ටන් 600 කියන බලය මගිනුත් දක්ෂිනාවර්ත කූර්ණයක් තමයි තියෙන්නේ. එතකොට කූර්ණය කියන්නේ බලය වැඩි කිරීම නිව්ටන් 600 බලයේ ක්‍රියාරේඛාවට නේද? නිව්ටන් 600 කියන බලයේ ක්‍රියාරේඛාවට A වල ඉඳලා තියෙන ලම්බක දුර. ඉතින් මම මේක D කියන්නම්. මේ A මේක මම E කියන්නම්. AED කියන ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා මට පුළුවන් AD කියන දුර හොයාගන්න. AD කියන දුර ඉක්මනට හොයමු මේක. මේක කැපිටල් A, මේක D, මේක E නේ. ඉතින් අපි දන්නවා AED කියලා තියෙනවා x කියලා. AED කියන්නේ මීටර x. එයා අපිට දීලා තිබ්බනේ ඒක. මේක අංශක 60යි. අපිට හොයන්න ඕන AD දිග නේද? AD දිග. AD දිග තමයි හොයන්න ඕන. මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකුවම මේක බද්ධ පාදයේ AD නේද? මේක කර්ණයනේ බද්ධ පාදය සහ කර්ණ පාදය අතර සම්බන්ධයක් ත්‍රිකෝණමිතියේ cos වලින් ලියුව හැකියි. අනේ cos 60 කියලා කියන්නේ බද්ධ පාදයේ වෙන්නේ මේකේ AD නේද? කර්ණ පාදයේ වෙන්නේ x. අපිට AD තමයි ඕන. AD මම x මෙහාට හරස් තුන කරනවා. x වැඩි කිරීම cos 60යි කියන්නේ භාගෙනේ. මට AD එනවා AD සමාන x බෙදීම 2යි කියලා. AD සමාන x බෙදීම 2යි කියලා එනවා. එතකොට 600 වැඩි කිරීම 600 කියන බලයේ ක්‍රියාරේඛාවට A වල ඉඳලා තියෙන ලම්බක දුර වෙන්නේ AD. AD දුර මට එනවා x බෙදීම 2යි කියලා. සමානයි A වටා වාමාවර්ත කෝණ. A වටා දක්ෂිනාවර්ත කෝණ දින උත්තරයි. එතකොට A වටා වාමාවර්ත කෝණ කියන්නේ A වටා වාමාවර්ත බලය වෙන්නේ මේ නිව්ටන් 300 බලයනේ. එතකොට A වටා වාමාවර්ත කෝණය වෙන්නේ නිව්ටන් 300 වැඩි කිරීම නේද? නිව්ටන් 300 වැඩි කිරීම නිව්ටන් 300 බලයේ ක්‍රියාරේඛාවට A වල ඉඳලා තියෙන ලම්බක දුර. පුතේ A වල ඉඳලා තියෙන ලම්බක දුර කියන්නේ මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුරනේ. මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර. මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර සමානයි මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර. ඉතින් මම මේකට f කියන්නම්. නේද? AFB කියන ඍජුකෝණී ත්‍රිකෝණය මේ AFB කියන ඍජුකෝණී ත්‍රිකෝණය සැලකුවොත් මට හොයාගන්න අපිට හොයන්න ඕන BF දුර. BF දුරනේ ලම්බක දුර වෙන්නේ A වල ඉඳලා නිව්ටන් 300 කියන බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුර වෙන්නේ නේද? BF දුර. එතකොට මට AFB කියන ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා නේද? AFB කියන ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා මම ඉක්මනට හොයනවා BF දුර. එහෙමනේ තියෙන්නේ. මේක ඔයාගේ A, මේක F, 90යි, මේක B. මේක 60යි. AB දිග කියන්නේ ඉනිමගේ දිගනේ. ඉනිමගේ දිග මීටර 3යි. ඉනිමගේ දිග මීටර 3යි. අපිට හොයන්න ඕන BF දුර. මේක ඇවිල්ලා නේද? අංශක 60ට ඉස්සරහ තියෙන සම්මුඛ පාදය 90ට ඉස්සරහින් තියෙන කර්ණ පාදය. පුතේ සම්මුඛ පාදය සහ කර්ණ පාදය අතර සම්බන්ධයක් නේද? මම ත්‍රිකෝණමිතියේ sin වලින් ලියනවා. sin 60 කියන්නේ සම්මුඛ පාදය වෙන්නේ මේකේ BF නේද? කර්ණ පාදය වෙන්නේ AB. AB කියන්නේ 3යි. මම BF උක්ත කරනවා AB මෙහාට දාලා. පුතේ sin 60යි කියන්නේ කීයද? sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට මට BF වලට එනවා 3යි මූල 3 බෙදීම 2යි කියලා. එතකොට වාමාවර්ත කෝණය වෙන්නේ නිව්ටන් 300 වතාවක් A වල ඉඳලා නිව්ටන් 300 තියෙන ලම්බක දුර නේද? 3යි මූල 3 බෙදීම 2යි. 3යි මූල 3 බෙදීම 2යි. මේක සුළු කරොත් මම ඔක්කොම දෙකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ වරහන දෙපැත්තේ තියෙන පද සේරම දෙකෙන් ගුණ කරගෙන යනවා. දෙපසම දෙකෙන් ගුණ කිරීමෙන් බලන්න දෙපසම දෙකෙන්
ගුණ කිරීමෙන්. පුතේ දෙපැත්තම දෙකෙන් ගුණ කරොත් වරහණට වම් පැත්තේ තියෙන ඒවායි වරහණට දකුණු පැත්තේ තියෙන ඒවායි කියන දෙකම මම දෙකෙන් ගුණ කරගෙන යනවා. 150 වැඩි කිරීම 1.5 බෙදීම 2 වැඩි කරනවා 2කින්. ධන 600 වැඩි කිරීම x බෙදීම 2 වැඩි කරනවා 2කින් සමානයි. මේ පැත්තේ යනවා දකුණු පැත්තේ 300 වැඩි කිරීම 3යි මූල 3 බෙදීම 2 වැඩි කිරීම 2. නේ? මම මේ කියන්නේ වරහණට වම් පැත්තේ තියෙන ඒවායි වරහණට දකුණු පැත්තේ තියෙන ඒවායි කියන දෙපැත්තම මම දෙකෙන් ගුණ කරගෙන ගියා. එතකොට මේ දෙකට මේ දෙක කැපෙනවා මේ දෙකට මේ දෙක කැපෙනවා මේ දෙකට මේ දෙක කැපෙනවා මට එනවා 150 වැඩි කිරීම 1.5 ධන 600 වැඩි කිරීම x නේද 600 වැඩි කිරීම x සමානයි 300 වැඩි කිරීම 3යි මූල 3යි නේද 300 වැඩි කිරීම 3යි මූල 3යි කියලා එන්නේ. ඒතර අපි දෙන්නා 150 ඒවා 15ක් කියන්නේ 150 ඒවා නේද 150 ඒවා 1.5ක් කියන්නේ 15 වැඩි කිරීම 15නේ 1.5 10න් වැඩි කරපුවාම 15යි. එතකොට එන්නේ නේද 150 ඒවා 1.5ක් කියන්නේ 15 වැඩි කිරීම 15 15 වැඩි කිරීම 15 15 සරක් 15 225 නේ 225යි. නේද 150 ඒවා 1.5ක් කියන්නේ මට ලියාගත්ත හැකි 15 වැඩි කිරීම 15 කියලා 150 නේද 1.5 මම ඉස්සෙල්ලාම 10න් වැඩි කරා. එතකොට 15 වැඩි කිරීම 15 15 සරක් 15 225 මෙතන එනවා 600x කියලා සමානයි මෙතන එනවා 900යි මූල 3යි. පුතේ මම මේ ධන 225 මෙහා පැත්තට දානවා ඍණ 225ක් කියලා. මූල 3 මම ලියා ගන්නවා මූල 3 යගේ 1.7යි 3නේ. ඍණ ධන 225 ඍණ 225යි. එතකොට මට එනවා 600x සමානයි 900 ඒවා නේද 900 ඒවා 1.7යි 3ක් කියන්නේ කීයද? 900 වැඩි කිරීම 1.7යි 3. මට එනවා 1557යි කියලා. එතකොට 1557න් 225ක් අඩු කරපුවාම මට එනවා 1332යි කියලා. කියන්නේ මම දෙපැත්තම ඊට පස්සේ 600න් බෙදුවාම 1332 බෙදීම 600. ඉතින් 1332 600න් බෙදුවාම මට එන්න ඕන 2.22 කියලා. 2.22 මීටර කියලා එනවා. ඒ කියන්නේ නේද මේ කැපිටල් A ලක්ෂයේ ඉඳලා E කියන ලක්ෂයට නැත්නම් x දුර වෙන්නේ මීටර 2.22 මීටර 2.22 මම කැපිටල් A ලක්ෂයේ වඩා මේක සමතුලිත නිසා A ලක්ෂයේ වඩා නේද A ලක්ෂයේ වඩා දක්ෂිනාවර්ත ගුණ A ලක්ෂයේ වඩා වාමාවර්ත ගුණ වලට සමාන කරා. මොකද මේ පද්ධතියේ සමතුලිතතාවය තමයි දෙන්නේ. ඒතර දක්ෂිනාවර්ත ගුණ වලින් මට මේක ආවා වාමාවර්ත ගුණ වලින් මේක ආවා. ඒක සුළු කරලා x තේනවා x සමානයි 2.22 මීටර කියලා නේද x සමානයි 2.22 මීටර කියලා එනවා. උදේ මේකට වඩා ලකුණු දීලා තියෙන්නේ මේ දක්ෂිනාවර්ත ගූර්ණ මේක ලියනවට ලකුණු 5යි මේක ලියනවට ලකුණු 5යි වාමාවර්ත ගූර්ණත් මේක ලියනවට ලකුණු 5යි. ඊට පස්සේ මේ දෙක සමාන කරනකොට තව ලකුණු 5ක් දීලා තියෙනවා මේ දෙක සමාන කරනකොට වෙන වෙනම. ඊට පස්සේ අවසානයේදී උත්තරේ x සමානයි 2.2 මීටර කියනකොට තව ලකුණු 5ක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔය වගේ තමයි ඔයගේ ලකුණු දීලා තියෙන්නේ. උත්තරේ නේ. ඔව්. උදේ එහෙනම් වා 2022 A level 2022 A level SFT පේපරේ 9 වෙනි රචනා ගැටලුවට ලකුණු 150න් කීයද කියලා දාගන්න. ලකුණු 150න් කීයද කියලා දාගන්න.